හායි ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ මගේ නිවාඩු දවසක්. මගේ නිවාඩු දවස ඉතින් ඉරිදානේ. ඉතින් ඉරිදා දවස මං කොහොමද ගත කරේ කියන එක තමයි අද ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ. ඔයගොල්ලෝ හැමදාම මට කියනවනේ පොඩි පොඩි වීඩියෝස් ගේන්න එපා. දිග වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ඔන්න අද මං ඔයගොල්ලන්ට දිගම දිග වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තමයි තියෙන්නේ. මේ වීඩියෝ එක පුරාවට මං ඔයගොල්ලොත් එක්ක මගේ ඉරිදා දවස කොහොමද ගෙවෙන්නේ කියන එක තමයි ෂෙයා කරගන්නේ. සම්පූර්ණ දවසම මං ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න මේ පැත්තට එන්න කියලා. ඉතින් ඔන්න ඉරිදා උදේ මම නැගිටිද්දි 9 විතර වුණා. මොකද ඉරිදා තමයි මට තියෙන නිවාඩු දවස. ඉතින් ඒ දවසේ මම මගේ හැම වැඩක්ම පිළිවෙලට කරගන්න උත්සාහ කරනවා වගේම නිින්ද කියන දෙයට ලොකු ඉඩක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මං ඉතින් ඔන්න නැගිටලා මගේ සතියේ තියෙන වියදම් ටික ලියලා මේ ඉරිදා දවස ඇවිල්ලා ජනවාරි මාසේ 11 වෙනිදා ජනවාරි මාසේ 11 වෙනිදා කියන්නේ ඉතින් 10 වෙනිදා මට සැලරි දවසනේ. ඒ වෙනකොට මගේ සැලරි එකත් මට ලැබිලා තිබුණේ. ඊට පස්සේ මම කරේ මගේ සැලරි එක වෙනදා වගේම මොනවටද මට වියදම් කරන්න තියෙන්නේ කියන එක වෙන් කරගත්ත එක තමයි කරේ. කොහොමත් මට සැලරි එක හම්බුනහම මම කලබලෙන් එතකොට හදිස්සියට එහෙම මට මහන්සි දවස්වලට මම මේ වැඩේ කරන්නේ නැහැ. මං අනිවාර්යෙන්ම මම හොඳට සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක තමයි මම මගේ සැලරි එක මොනවටද මට වියදම් කරන්න තියෙන්නේ කියලා සැලසුම් කරන්නේ. මම කොහොමත් එදා ඉඳන්ම මගේ සැලරි එකට මාරම ග්‍රේට්ෆුල්. මොකද මම මගේ හැමදේම කරගන්නේ මගේ සැලරි එක නිසා. ඒ වගේම තමයි ඒ මූල්‍යමය ස්ථාවරත්වය මට ලැබිලා තියෙන්නේ මගේ වැටුපතුලින්. ඉතින් ඒක නිසා මම ඒකට මාරම විදිහට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ඒකට ගොඩාක් ගරු කරනවා. ඉතින් මම අද උදේම නැගිටලා උදේම නෙවෙයි උදේ 9ට නැගිටලා පහුගිය සතියේ මට තිබුණු වියදම් ටික ලියලා එතකොට මගේ මේ සැලරි එක වියදම් වෙන්න ඕන කොහොමද කියලා ඒක පොඩ්ඩක් මැනේජ් කරලා ඊට පස්සේ ඉතින් ඔන්න මගේ නෝට්බුක් එකට ලස්සන වැඩ කරලා මහන්සි වෙලා ඒ වුණාට රිලැක්ස් එකේ ඉන්න ලස්සන ගෑනු ළමයෙක්ගේ පින්තූරයක් අලවගත්ත මගේ නෝට්බුක් එකේ. ඔයගොල්ලෝ දැන් මම මේ පෙන්වන්නේ 2025 නොවැම්බර් 11 මම විශ්වයට ලියපු ලිපිය තමයි මම පෙන්නුවේ. මම මේ අවුරුද්දේ මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකේ අන්තිම පිටුවේ ලස්සනට ඒක අලවම් තියෙනවා. එතකොට 2026 නොවැම්බර් 11 අපි ඒ ලියුම අනිවාර්යයෙන්ම කියවලා බලමු. මම හිතනවා මේ වැඩේ ගොඩක් අය කරන්නේ නැති කියලා මගේ YouTube එකත් එක්ක එකතු වෙලා ඉන්න අය. ඉතින් අපි බලමු නොවැම්බර් 11 වෙනකොට මම සිහින දැකපු මගේ සිහින ජීවිතේට මම ඇවිල්ලා ඉන්නවද කියලා. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම එදාට ඒක බලන්න. ඊට පස්සේ ඉතින් මම ඔන්න අද දවසේ මගේ තියෙන වැඩ ටික තමයි දැන් මේ ප්ලෑන් කරගන්නේ. මොකද මම ඔයාලට කලින් කිව්වත් වගේම මගේ නිවාඩු දවසේ ඉරිදානේ. ඉතින් ඒ ඉරිදා දවස තුල මම සැහැල්ලුවෙන් ඉන්න වගේම මගේ හැම වැඩක්ම ඉවර කරගන්න ගොඩාක් උත්සාහ කරනවා. මොකද ආයි නිවාඩු දවසක් හම්බෙන්නේ සතියකින් නිසා. ඉතින් ඒක නිසා වැඩ ටික හොඳට ප්ලෑන් කරලා ලියා ගන්නවා. ඊට පස්සේ හැබැයි මම එදා දවසට ටයිම් බ්ලොක් කරගන්නේ නැහැ. තියෙන වැඩ ටික විතරයි ලියාගන්නේ. ටයිම් බ්ලොක් කරගන්න ගියොත් මට හිතෙනවා ඒ ටයිම් එකට මේක කරන්න බැරි වුණොත් මම ඒක අතහැරලා දානවනේ. අන්න ඒක නිසා දවස තුල කරන්න තියෙන දේවල් ටික තමයි මම ලියාගන්නේ. ඊට පස්සේ මම ඒක වෙලාව මැනේජ් කරගෙන මම ඒක ඔටෝම කරගන්නවා. ඉතින් ඔයාලත් ඔයාලගේ නිවාඩු දවස ගත කරද්දී ඔයාලට කරන්න තියෙන වැඩ ලිස්ට් එක ලියාගෙන ඔයාලට මැච් වෙන විදිහකට ඒක කරගන්න. ඒ කියන්නේ ටයිම් බ්ලොක් කරලා කරගන්න පහසු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ටයිම් බ්ලොක් කරගෙන මේක කරන්න. එහෙම නැතුව දවසේ තියෙන වැඩ ටික ලියලා ඉවර වෙලා ඒ වැඩ ටික කම්ප්ලීට් කරගන්න එක පහසු කෙනෙක් නම් ඒ විදිහට කරගන්න. මට නම් ඒ විදිහට තමයි. ගොඩ දවසකින් කොණ්ඩේට තෙල් ටිකක් දාගන්න බැරි වුණා. මට හිතුණා මම කොණ්ඩේ ගැන බැලුවේ නැද්ද කියලා. ඉතින් ඒක නිසා මං හිතුවා අද අනිවාර්යයෙන්ම කොණ්ඩේට
හොඳට තෙල් ටිකක් දාලා හොඳට මසාජ් කරන්න ඕන කියලා මගෙන් හයා කියා රූටින් එකක් ඉල්ලලා තිබුණා. නංගි කෙනෙක් අනිවාර්යෙන්ම හයා කියා රූටින් එක විතරක්ම එක වීඩියෝ එකක් අරන් එන්නම්. මන් දැනට ඔයගොල්ලන්ට මම දාපු හයා ඔයිල් එක ගැන කියනවා නම් සුදු පොල් තෙල් ටිකක් හැන්දකට අරන් රත් කරලා ඒකට E විටමින් කරල් දෙකක් දාලා තමා මම මේ හොඳට ඔළුවේ ගාලා ඉවර වෙලා මසාජ් කරලා හිටියේ. ඉතින් ඔන්න මට හම්බුණා මී පැණි බෝතලයක්. ඉතින් දැන් මම මේ වෙලාවේ නම් ගෙදර කවුරුවත් හිටියෙත් නෑ. මී පැණි චුට්ටක් කෑවා. හැබැයි මට ඉස්සෙල්ලා එකකින් චුට්ටක් කෑවට පස්සේ මට ඒක තියලා ඉන්න බැරි වුණා. ඒක දිගින් දිගට මට කන්න හිතෙනවා. ඉතින් මේ මම ඉතින් කවුරුත් හිටියෙත් නැති නිසා පොඩි කට්ටිය හිටියෙත් නැති නිසා මම එකකින් සෑහෙන ප්‍රමාණයක් කොහොම හරි කෑවා. මං දන්නවා ඉතින් හැමෝම ආස ඇති කියලා මී පැණි නම් කන්න. ඊට පස්සේ ඉතින් ඔන්න අද පොඩ්ඩක් ක්ලීනින් සර්විස් එකේ වැඩ කටයුතු ටික කරන්න ඕනි කියලා හිතුණා. ඔන්න ෆ්‍රිජ් එක හොඳටම පොඩ්ඩක් අපවිත්‍ර වෙලා තියෙන්නේ. මට හිතුණා මේ ටික ඔක්කොම හොඳට ක්ලීන් කරගත්තා නම් හොඳයි කියලා. කොහොමත් ඉතින් ඊළඟ දවසට ක්ලීනින් වැඩ කටයුතු කරනවා මම සෑහෙනට. ඊට පස්සේ ඉතින් ටීවී එකක් දාගෙන මේ විදිහට ෆ්‍රිජ් එක සෝදලා ඉවර කරලා ඊට පස්සේ මෙන්න මේ දැන් මම කරන වැඩේ මගේ ඔළුවට ලොකු අදයක් දුන්න වැඩක්. මොකද ජනවාරි 1 වෙනිදාට කලින් මම මේක කරන්න හිතන් හිටියා. මට ඒකට වෙලාවක් හදාගන්නම බැරි වුණා. මුළු ගෙදරම තියෙන ජනෙල් ටික මම ක්ලීන් කරා. ඒ වුණාට මට මෙතන මේ අපේ ටීවී බලන තැන තියෙන ජනේලේ මට ක්ලීන් කරන්න බැරි වුණා. එතන ග්ලාස් ටික පිහදාන්නත් බැරි වුණා. ජනේලේ සුද්ධ කරන්නත් බැරි වුණා. ඉතින් ඒක නිසා ඕක මගේ ඔළුවේ තිබුණා. ඒ දේවල් බැරි වුණ නිසා කර්ටන්ස් ටික සෝදලා තිබුණත් මේ මෙතන එකේ කර්ටන් එක දාගන්නත් මට බැරි වුණා. ඉතින් ඕක අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා හිත හිටියේ. ඊට පස්සේ ඉතින් ඔන්න මම අද ඒ වැඩෙත් කරන්න දාගත්තා. දැන් ඉතින් ඔන්න මම ඒ වැඩෙත් කරන ගමන් තමයි ඉන්නේ. අද දවසට මම වැඩ ලිස්ට් එකට ලියාගත්තා. මගේ වේදන් ටික ලියන්න, සැලරි එක මැනේජ් කරගන්න ඔන්න ඔය දේවල් ටික මේ වෙනකොට මම ඒක කරලා ඉවරයි. ඊට පස්සේ මගේ කොණ්ඩේට හොඳ හෙයා ඔයිල් ටිකක් දාලා හොඳට මසාජ් කරන්න. ඒකත් හරි. ඊට පස්සේ ෆ්‍රිජ් එක ක්ලීන් කරන්න. ඊට පස්සේ මෙන්න මේ ජනේලය ක්ලීන් කරලා ඒකට කර්ටන් එක දාන්න ඕන කියන එක මම ලියාගත්ත. මට ඒක මිස් වෙයි කියලා මට හිතට පොඩි බයකුත් තිබුණා. ඉතින් ඔන්න දැන් කොහොමත් කොණ්ඩේට තෙල් දැම්මට පස්සේ පොඩි වෙලාවක් ඉන්න ඕනනේ. ඒ වෙලාව මම මේ විදිහට මේ වැඩ ටික කර ගත කරා. ඊළඟට මම කරේ පහුගිය සතියේ මම ඔෆිස් දාපු සපත්තු ටික ඔක්කොම පිරිසිදු කරගත්ත එක. පහුගිය ටිකේ පොඩි වැස්සකුත් තිබුණනේ. ඒකත් එක්ක සපත්තු ජරා වෙලා තිබුණේ. ඒ වගේම ඉතින් එදිනෙදා සපත්තු ක්ලීන් කරන වැඩේ වෙන්නේ නැහැ මගේ අතින්. ඒක නිසා සතියකට සැරයක් ඒක කරනවා කියලා හිතුවා. ඊට පස්සේ ඉතින් ඔන්න සතිය පුරාවටම වැඩට ඇඳුම් ටික ඔක්කොම සෝදලා වේලෙන්න දාගත්තා. ඊළඟට මම කරේ හොඳ වොෂ් එකක් දාගන්න ඕන කියලා හිතුවා. ඉතින් මම වොෂ් එක දාගන්න ඕන කරන ඔක්කොම ටික මම ඉස්සරලා වොෂ් රූම් එකට අරන් ගියා. මම අද හොඳට රීසෙට් එකක් ගන්නවා කියලා මම හිතන් හිටියා. මං ඊට පස්සේ අම්මටත් කිව්වා මං අද නාලි ඉවර වෙලා ඉන්න පෑ 2ක් හෝ 3ක් යයි. ඒක නිසා මට කතා කරන්න එපා මම එනකන් ඉන්න කියලා. මොකද මම කාලා හිටියෙත් නැහැ. එතකොට මේ එයා දන්නේ නැහැ ඉතින් අද මට මෙච්චර වෙලා යනවා කියලා. ඒ වගේම අක්කලත් ඇවිල්ලා හිටියා. ඒක නිසා මම කට්ටියවම දැනුවත් කරලා තමයි මේ රීසෙට් එක කරගත්තේ. ඉතින් මම හොඳට ඔයිලුත් දාලා හිටපු නිසා ෂැම්පු කන්ඩිෂනර් දාලා කොණ්ඩේ හොඳට සෝදගත්තා. ඊට පස්සේ මම හොඳ වොෂ් එකක් ගත්තා. ඊට පස්සේ මම මුළු ඇඟම ස්ක්‍රබ් එකක් කරන්න ඕන කියලා හිතුවා. මම වෙනදා ස්ක්‍රබ් කරන්නේ කෝපි වලට ඇලෝවේරා හරි වතුර හරි එකතු කරලානේ. මම වීඩියෝ එකකින් දැක්කා කෝෆි සුදු පොල් තෙල් මී පැණි සීනි එකතු කරලා ස්ක්‍රබ් කරන්නේ මනම් ගොඩක් හොඳයි කියලා. මමත් ඒක ෆස්ට් ටයිම් තමා මේ try කරලා බැලුවේ. ඇත්තටම ඒකෙන් හොඳ වෙනසක් තියෙනවා. මුළු ඇඟම නිකන් මොයිස්චර් වෙන ගතියක් තියෙනවා.
ඒ මං හිතන්නේ සුදු පොල් තෙල් සහ මී පැණි වලින් වෙන්නේ නැති. ඊට පස්සේ මුළු ඇඟේම තිබුණ අර මේ මැරුණු සම ඉවත් වුණා වගේ දැනුණ වෙනදට වඩා. ඉතින් මට හිතුණා මම වෙනදා ස්ක්‍රබ් එක කරාට වඩා හොඳ විදිහට මේ ස්ක්‍රබ් එකෙන් මට ප්‍රතිඵල ලැබුණා කියලා. ඒ වගේම තමා අපේ අත්යට කළු වෙලා තියෙන ඒවට එම හොඳ විසඳුමක් මෙන්න මේ ස්ක්‍රබ් එක. ඔයගොල්ලොත් මම කියනවට මේ ස්ක්‍රබ් එක try කරලා බලන්න. ඇත්තටම මේක ගොඩක් හොඳයි අපේ අන්ඩර්ආම්ස් එහෙම අඳුරු වෙලා තියෙනවා නම් ඒවට හොඳ විසඳුමක් ලැබෙනවා මේ තුලින්. ඒ වගේම හොඳ මොයිස්චර් ගතියකුත් හම්බෙනවා සුදු පොල් තෙල් මී පැණි එකතු කරන එකත් එක්ක. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේක නම් try කරලා බලන්න ඕන කියලා මම හිතනවා. මේ විදිහේ රීසෙට් එකක් ඇත්තටම සතියකට එක දවසක් හරි ගන්න තියෙනවා නම් ඒකෙන් අපිට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. මොකද අපි සතියක් පුරාවට මහන්සි වෙලා ස්ට්‍රෙස් වෙලා වගකීම් ගොඩක් එක්ක ගොඩක් කලබලෙන් වැඩ කරලා එහෙමනේ අපි ඉන්නේ. ඉතින් ඒක නිසා සතියකට එක දවසක් හරි මේ විදිහට හරිම රිලැක්ස් එකේ ගත කරන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මම අද මේ වෙලාව ගත කරේ මේ ටයිම් එකක් විදිහට. මම කට්ටියවම දැනුවත් කරලා තමා මගේ මේ වැඩ ටික පටන් ගත්තෙත්. ඊට පස්සේ දැන් මම මගේ මුළු ඇඟම ස්ක්‍රබ් කරගත්තානේ. ඊට පස්සේ මම පෞද්ගලිකව ගොඩාක් කැමති පැක් එකක් තමා කස්තුරි කහ කඩල පිටි සුදු හඳුන් පැක් එක. මේකට අපිට ඕන නම් එකතු කරගන්න පුළුවන් යෝගට්. මම යෝගට් එකතු කරගත්තේ නැහැ මොකද සුදු පොල් තෙලුත් දාගත්තා. ඒක නිසා අර තවත් මූණ ඇඟ මේ ඔයිලි වෙයි කියන බයට මම යෝගට් එකතු කරේ නැහැ. ඊට පස්සේ ඉතින් ඔන්න ඒ පැක් එකත් මූණට දාගෙන කොහොමත් මම විනාඩි 20ක් ඉන්න ඕනනේ. ඒ ඉන්න විනාඩි 20 තුල මම හිතුවා මගේ කකුල් දෙකටත් පොඩි සත්කාරයක් කරන්න ඕන කියලා. ඊට පස්සේ ඉතින් මම ඔන්න උණු වතුර එකකට ලුණුයි ෂැම්පූයි ටිකක් එහෙම දාලා කකුල් දෙකක් දාගෙන විනාඩි 20 ඒ විදිහට ගත කරා. එතකොට මගේ පැක් එකත් මූණට ඇවිල්ලා කකුල් දෙකට දෙන්න ඕන සත්කාරයක් දීලා ඔක්කොම ටික ඉවර කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මට හිතුණා මම දැන් ගොඩාක් රිලැක්ස් එකේ හිටපු නිසා දැන්ම මේක නැති කරගන්න නැතුව මේ විදිහටම ඒ වයිබ් එකෙන්ම පොඩ්ඩක් පොතක් එහෙම කියවුවා නම් හොඳයි කියලා මම ඊට පස්සේ කාම් මියුසික් එකක් දාගෙන සුවඳ හඳුන් කුරකුත් පත්තු කරගෙන මම මේ දවස්වල කියවන පොත මේ දවස්වල කියන්නේ සෑහෙන දවසක් ඉඳන් දැන් මම මේ පොත කියවනවා. ඒ පොත කියවන්න ගත්තා ඉතින්. නාලා එහෙම ඉවර වුණාම එනව නේද ලොකු බඩගින්නක්. ඒක නම් ඉතින් හැමෝටම සාමාන්‍ය දෙයක්. මටත් නාලා ඉවර වුණාට පස්සේ ආව ලොකු බඩගින්නක්. මොකද මං අද දවසටම හරි හමං මීල් එකක් අරන් තිබුණෙම නෑ. ඊට පස්සේ ඉතින් ඔන්න ලොකු බඩගින්නක හිටියා. දවල්ට උයලා තිබුණේ බත්තල කිරි දාලා චිකන් කොලමැල්ලුම් එක පබඩම්. පුදුම රස මෙනු එකක්. ඊට පස්සේ මං ඉතින් ඔන්න බත් එකකුත් බෙදාගෙන ඒකත් කෑවා. මේ වෙනකොට නම් වෙලාව හවස 5යි. ඉතින් මම වොෂ් එකක් දාගෙන ඉවර වෙලා හොඳට කෑමත් කාලා ඊට පස්සේ අම්මත් එක්ක කඩේට ගියා. මට නම් අද ගන්න දේවල් ගොඩක් තිබුණේ නැහැ. මොකද මම මේ ටිකේ පොඩ්ඩක් අනවශ්‍ය විදිහට දේවල් ගන්න නැතුව හරි පරිස්සමින් යන්න ඕන මාසයක් විදිහට තමයි මට ජනවාරි මාසේ දැනුනේ. ඉතින් ඒක නිසා මම එහෙම ලොකුවට ගන්න මුකුත් කල්පනා කරෙත් නැහැ. අම්මත් එක්ක ගියා. ඒ වගේම මම හිතේ තියාගෙන හිටියා මම දැන් දකිද්දි අපිට එක අවශ්‍යතාවය ඇති වෙනවනේ. ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්නේ. ඉතින් දකින්නකොට අවශ්‍යතාවයක් ඇති වුණත් ඒ දේවල් මම ගන්නෙ නැහැ. හොඳට කල්පනා කරලා බලලා මට අවශ්‍යම දේ තමයි මම ගන්න කියලා මම දැඩි විශ්වාසයෙන් තමයි ගියේ. මම අර ඔයගොල්ලන්ට තොල් දෙක පෙන්නුවේ මේ දවස්වල පින්නට මගේ නම් තොල් එහෙම පැලිලා තියෙන්නේ. ඔයගොල්ලොන්ගෙත් එහෙමද මේ තොල් එතකොට අත් කකුල් කියන්නේ ගොඩක් ඩ්‍රයි වෙනව නේද මේ දවස්වල? මාත් ලිප්ස්ටික් කොහොමත් ඔෆිස් යද්දි පාවිච්චි කරනවනේ. ඒ නැතත් මම දැන් අනිවාර්යයෙන්ම මතක් කරලා ලිප් බාම් එක ගානවා. මොකද මේ තොල් එහෙම ගොඩක් ඩ්‍රයි වෙලා තියෙන්නේ, පැලිලා තියෙන්නේ. ඒ වගේම සමහර වෙලාවට සැරට මොනවා හරි කද්දි තොල් දෙක දනවා. ඒ තරම් තොල් පැලිලා තියෙන්නේ.
මේ පින්නට මං හිතනවා ගොඩක් අයගේ එහෙම වෙලා ඇති කියලා. ඉතින් ඒක නිසා එහෙම මොකක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලිප් බාම් එක ගන්න. එහෙමත් නැත්නම් වැස්ලින් එකේ අර පෙට්‍රෝලියම් ජෙල් එක පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් ග්ලිසරින් එකක් හරි පාවිච්චි කරන්න. ඒ තුනෙන්ම අපිට ප්‍රතිඵල ගන්න පුළුවන්. මම ඉතින් ඔය තුනෙන්ම මොනවා හරි අනිවාර්යෙන් දවස තුල පාවිච්චි කරනවාමයි. හවසට වැඩ ඇරලා ඇවිල්ලා වොෂ් එකක් දාගත්තාම සහ රැට නිින්දට කලින්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔයගොල්ලොත් ඒක කරන්න. මොකද නැත්තම් තොල් කළු වෙන්නත් බලනවනේ. අන්න ඒක නිසා. දෙහි ඇඹුල් වලට සීනි චුට්ටක් දාලා ස්ක්‍රබ් කරලා අනිවාර්යෙන්ම ලිප් බාම් එකක් හරි ග්ලිසරින් හරි වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් එකකින් හරි පොඩ්ඩක් ගන්න. මේක මේ මතක් වුණ වෙලාවෙ කිව්වේ ඔයගොල්ලෝ කාට මුණත් ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් යන්න ඒක නිසා. හරි ඊට පස්සේ ඉතින් ඔන්න කඩේට ඇවිල්ලා අවශ්‍ය කරන දේවල් අම්මනම් ලියාගෙන ඇවිල්ලා තිබුණ ලිස්ට් එකක්. එයා ඒ දේවල් ටික ගත්තා. මාත් ඉතින් ඔය මොනා හරි ගන්න ඕනනේ. ඒක නිසා ඉතින් ඔන්න මමත් කොලන් එකක්, එතකොට රාණි සබන් කැටයක්, ආයෙ ඉතින් කම්ෆර්ට් එකක්. ඔන්න ඔය දේවල් ටික මමත් ගත්තා. ඊට පස්සේ ඉතින් ඔන්න බඩු ටිකත් අරගෙන ගෙදර බලා පිටත් වෙන ගමන් තමා දැන් මේ ඉන්නේ අපි. ඊට පස්සේ ඉතින් ඔන්න ඔයගොල්ලන්ට මතකනේ මං උදේ මම පහුගිය සතියේ දාපු සපත්තු ටික ඔක්කොම ක්ලීන් කරගත්තා. දැන් මම හදන්නේ මගේ සපත්තු රැක් එකට ඒ සපත්තු ටික ඔක්කොම පිළිවෙලකට දාගන්න. ආයෙත් ඉතින් සතිය අවසාන වෙද්දි මේ රැක් එකේ නැහැ සෙරෙප්පු ඔක්කොම ටික තියෙන එළියේ. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ඒක ගැන නම් වැඩි හිතන්න ඕනේ නැහැ කියලා තමයි මං හිතන්නේ. මොකද දවස ගානේ අපි පාවිච්චි කරන සපත්තු ක්ලීන් කරනවා නම් ගොඩක් හොඳයි. හැබැයි මගේ අතින් නම් ඒක දවස ගානේ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට ඉතින් සතියකට සැරයක් තමයි ඒක කරගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මම ඒ වැඩෙත් කරලා ඉවර කරගත්තා. අද මම උදේ ලියාගත්ත වැඩ ලිස්ට් එකෙන් සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට මම ඉවර කරගෙන තියෙන්නේ. මට ඒ ගැන නම් හරිම සතුටුයි. ඉතින් ඔයගොල්ලොත් ඔයාලා ගීර්ත දවස කොහොමද ගත කරන්නේ? ඔයාලට මට වගේ සතියට එක දවසක්ද නිවාඩු තියෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඒ වගේම මගේ මේ වීඩියෝ එකට අනිවාර්යෙන් ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද දිගම දිග වීඩියෝ එකක් ඉල්ලුවා. ඉතින් මං හිතනවා මං ඔයගොල්ලන්ට දිග වීඩියෝ එකක් ඔන්න අරන් ආවා කියලා. හරි. ඉතින් ජනවාරි මාසේ මැදටත් ආවනේ. ඒත් තාම ඔන්න මම හදපු නත්තල් ගහ මම ගලවලා තිබුණේ නෑ. මං හිතුවා අද ඒක කරන්න ඕන කියලා. ඉතින් ඔන්න නත්තල් ගහ හදන්න උදව් කරපු දෙන්නම මට ඒක ගලවන්නත් උදව් කරන්න ආවා. දැන් මේක ඉවරයි නිසා මේ අපේ චූටි කියනවා එයාට මේ එල්ලලා තියෙන ඒවා එයාට දෙන්නලු. එයාට තේරුමක් නැහැ නේ. ඉතින් මේක ලබන පාරටත් අපි මේකම මේ විදිහට සරසනවා කියන එක. ඉතින් මං එයාලට ඊට පස්සේ ඒක තේරුම් කරලා දුන්නා. ඉතින් 2026 අවුරුද්දේ මේ වෙනකොට දවස් 15ක්ම ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ 2026 අවුරුද්දේ පළවෙනි මාසේ භාගයක්ම ගෙවිලා ඉවරයි. ඉතින් ඔයගොල්ලොන්ට මේ 2026 අවුරුද්ද අද ඊයේ ලැබුවා වගේ නැද්ද කියලා කියන්නකෝ. මට නම් එහෙම තමයි. ඉතින් හිතන්න අපි කොයිතරම්නම් කාර්යබහුලද කියලා. මෙච්චර ඉක්මනට දවස් යනවා කියලා දැනෙන්නේ අපේ තියෙන කාර්යබහුලත්වය වැඩි නිසා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඇත්තටම ඉතින් අපිට ඉස්සර පොඩි කාලේ මාසයක් ඉවර වෙලා තව මාසයක් ලබන්න කොච්චර කාලයක් තියෙනවද? අපි සමහර වෙලාවට අලුත් අවුරුද්ද උදා වෙනකන් කොච්චර කල් බලන් ඉන්නවද? ඒ වුණාට දැන් ඉතින් එහෙම නෑනේ. අපි කොයිතරම් කාර්යබහුලද කියලා ඒ වගේ වෙලාවට මට හිතෙනවා. මොකද අපිට දැන් හරිම කාර්යබහුල අපි හැමෝටම හැල්මේ දුවන ජීවිතනේ ඉතින් තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක කල්පනා කරලා බලද්දී ඉතින් ඇත්තටම ඉතින් වෙන්නේ ඉතින් අපි වයසට යන එක තමයි ඉක්මනට ඉතින් නේද? ඒ වුණාට ඉතින් අපි උත්සාහ කරන්න ඕන අපේ හැම දවසක්ම ගොඩක් සතුටින් ගත කරන්න. මොකද අද දවස ආපහු අපිට ගන්න බෑනේ. ඒක නිසා අපි අද දවස තුල සතුටින් ඉන්න ඕන කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඇත්තට කොයි තරම්නම් ඉක්මනට කාලය ගෙවෙනවද කියලා කල්පනා කරලා බලද්දී හිතා ගන්න අමාරුයි ඒක නේද? ඉතින් ඒක නිසා අපි හැමෝම අද දවස තුල ඒ කියන්නේ
මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න බලමු. ඒ ගෙවන මොහොත සතුටින් සැහැල්ලුවෙන් යහපත් සිතුවිලි වලින් ගත කරන්න උත්සාහ කරමු. මං හිතනවා ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ කියලා. මං මෙතනින් හට අද දවසේ ආයි මුකුත් වීඩියෝ කරන්නේ නැහැ. මොකද මම මෙච්චර වෙලාවම හරිම රිලැක්ස් එකේ අද දවසේ ගෙවුවේ. හිතපු හැමදේම හරි විදියටම කරගන්නත් පුළුවන් වුණා. ඉතින් දැන් 8 වෙලාව මෙතනින් එහාට මම තවදුරටත් වීඩියෝස් ගන්න ගියොත් පොඩ්ඩක් මට වැඩේ අමාරු වෙන්න පුළුවන්. මොකද මගේ අර තිබුණු රිලැක්ස් එක නැති වෙයිදෝ කියලා හිතනවා. මම දැන් කොහොමද 10 වගේ වෙදි නිදා ගන්න වැඩ ටික ඉවර කරගන්න ඕන. තව පොඩක් ඉතින් මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියන්න තියෙනවා. ඊට පස්සේ මගේ මල් වාසයකට මල් ටිකක් දාන්න තියෙනවා. ඊළඟට මොනවාද ග්‍රීන් ටී එකක් බීලා ඉතින් නිදා ගන්නවා. 10 වෙදි නිදා ගන්නවා කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් අද හරි සතුටු සැහැල්ලු දවසක්. ඉතින් ওই ටික ඔක්කොම සැහැල්ලුවෙන්ම කරගෙන නිදාගත්තා නම් හොඳයි කියලා හිතනවා. එතකොට මට ෆෝන් එක දැම්මම අයින් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි අද දවස පුරාවටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. හැමදාමත් වගේ මට ආදරණීය කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා. ඒ වගේම හැමදාමත් වගේ මට ආදරණීය කමෙන්ට් කරන ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. පුළුවන් ඉක්මනට ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. දිග වීඩියෝ එකක් අරන් එන්න පරක් වුණා ෂෝට් වීඩියෝ එකක් හරි අරන් එන්නම්. ගොඩක් ස්තුතියි හැමදාමත් මාත් එක්ක එකතු වෙලා ඉන්නවට සතුටින් පරිස්සමෙන් ඉන්න. ඉස්සරහට එන දවස් ටික ඔයගොල්ලන්ට සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා. බයි.